පොරගේ ඓතිහාසික යොදයෙන් හෙළිදරව් කිරීම ඩයන්මේට විකිරීමක් ඩයින්සුරියන් අතර ඇවිදීම් කැබඳදී කවුද හෝ කල්පනා කර තිබේද? වසර මිලියන් ගණනක් ආපස්සට ගමන් කර පොතවේ සැරිසර වඩාත්ම ඇදහිය නොහැකි ජීවන් කීප දෙනෙක් හමුවීමට සූදානම් වන්නේ. දෙවන්ත්‍රවල එක්ක පිටුපස තබාගෙන සිටින ඩයින්සුරියෙක් ගැන සිතන්නේ. ඒ ස්පන්සර්ස් මැතික සිටි විශාලතම මත්ස්‍ය භික්ෂුකයන්ගෙන් එක්. ඒ අරද ජලජ වෙළපැකෙක් එනම් ඒ ජලයේ බොහෝ කාලයක් ගත කළේ. කිඹුලිකට සමාන හැකි සහිතව ස්පන්සර්ස් මුළුසා අනිකුත් ජලජ සතුන් දඩයම් කිරීමට ඉඩ තිබ. මෙම ඩයින්සුරිය සැබවින්ම කර්ටසෙස් යුගයේ අදවිතිය හා බේකාර දඩයක්කාරයෙකි. අවසන් සෙන්නයි සන්නද්ධ ශක් භික්ෂුකයා වන ඇන්කොල්සර්ස් හමුවන්නේ. මෙම ඩයින්සුරිය ගන අස්ත තහඩුවලින් වසී තිබූ අතර ඒ ඇවිදින් බලකොටුවක් බවට පත් කළේය. නමුත් එපමණක් නොවේ. ඇන්කොල්සිරිසගේ වලගේ දෙවන්ත මඟුරේදී තිබුණේ ඕනවට වඩා ලවන ඕනෑම වෙළපැකෙක් කුඩා කර දැමීමට ඒ පරිපූර්ණයි. දැඩි ගනුදෙනුකරුවෙකු ගැන කතා කරන්නේ. මෙතෙක් පැවති දෙගුම් ඩයින්සුරියන්ගෙන් එකක් වන ඩෙපොල්ඩික්ස් දස් පුදුම වීමට සූදානම් වන්නේ. එහි ඇදහේ නොහැකි තරම් දිග බල්ල ආහාර සඳහා ගස්වල ඉහළට ළඟවීමට ඉඩ සැලසේ. මේ මධ්‍යදේ සම්බරත්වය සහ ආරක්ෂාව සඳහා තම කසියක් වන වලගේ භාවිතා කළේය. ජෙරසක වූ දර්ශනයේ තොනුවුලු කරන මෙම දෙවන්ත ශක් භික්ෂුකයා දෙකම ගැන සත බලන්න. ඇල්සර්ස් යන ජෙරසක් යුගයේ අගභාගයේ සිටි බේකාරී වෙළපැකෙකි. තියුණු දත් සහ නියපොතු සහිතව අනිකුත් ඩයින්සුරියන් දඩයම් කිරීම සඳහා ඒ පරිපූර්ණ ලෙස සන්නද්ධ විය. මෙම බලාගත් මත්ස්‍ය භික්ෂුකයා එහි පරිසරයේ ප්‍රමුඛතම වෙළපැකයෙකු විය. ඒ පරිසර පද්ධතිය සමතුලිතව තබා ගැනීමෙන් විශාල ශක් භික්ෂුකයන් ගෙදර කර ගැනීමට ඉඩ ඇති. ඩයින්සුරියක් නොවුවත් අවසන් කර්ටසෙස් යුගයේදී ටර්න්ඩන් අවස හරහා පියසර කළේය. අඩු 33 කි දක්වා පියාපත් විහිදුවමින් ඒ වතේ සැබයදෙක්. මේ පියාඹන උරුගේ මුලින් ආහාරයට ගැනීමෙන් ජලයේ මත පහසුවෙන් ලැස්ස යනවා විය හැකිය. මේ අපූර්ව සත්වයේ හිසට ඉහළින් ඉහළට නොගෙනවා දැකීම ගැන සිත බලන්නේ. ඉගුවෙන්ඩන් යන මෙතෙක් සොයාගත් පළමු ඩයින්සුරියන්ගෙන් එක්වි. මෙම විශාල ශක් භික්ෂුකයාට අදවිති ආරක්ෂක යන්ත්‍රණයක් තිබුණ මෙපිටගල කොට. ඉගුවෙන්ඩන් යන ඩයින්සුරු ලෝකයේ සබ පරගමෙක්. එයට කකුළු දකින සහ හතරෙන් ඇවිදීමට හැකි වූ අතර එමගින් ආහාර ගැනීම පරිදින මේ ශීල විය. පූචිස්ෆල්සර්ස් සමග හිසට පහර දෙන කාර්යමාර්ගයකට සූදානම් වන්නේ. මෙම ඩයින්සුරියෙහි ඇදහේ නොහැකි තරම් ගණන් ගල්කාරී හිස කැබල සඳහා පිරිසිද්ධිය. විදියන් විශ්වාස කරන්නේ එය තම හිස පරිදර්ශනය කිරීමට හා සටන් කිරීමට පවා භාවිතා කළ බවයි. ආධිපතියේ සඳහා සටනකදී මෙම ඩයින්සුරියන් හිස ගැටෙන ආකාරයේ සත බලන්න. ඇපිටසරස් යන දිග බල්ලක් සහ වළංගයක් සහිත දෙවන්ත ශක් භික්ෂුකයෙකි. ඒ ජෙරසක් යුගයේ අගභාගයේදී පොතවේ සැරිසරු අතර සමකාමී ශක් මත තොනකල කිවේ. උගේ දිග බල්ල නිසා ඌට උස වක්ෂවතදී කර ළඟවීමට හැකි වූ අතර එමගින් ඌට කැමට ඕන තරම් ආහාර ලැබී තිබුණේ. ඇපිටසරස් යන ඒ කාලයේ සිට සැබවින්ම මොදියෝදයෙකි. පරිසරලවස් එහි සුවිශේෂී පසුපසට විකර වන ලචනයේ සඳහා පිරිසිද්ධිය. මෙම ලචනයේ කටහඬ පරිකාශ කිරීම සඳහා භාවිතා කර ඇති අතර එමගින් ඔවුන්ට දිගු දුරක් සංවේදනය කිරීමට ඉඩ සැලසේ. මෙම ශක් භික්ෂුකයා තම ශක්තිමත් හැකි භාවිතා කර ශක් කොට කර දමයි. පොරගේ ඓතිහාසික වනාන්තර හරහා දැකරු දෙන පරිසරලවස්ගේ හඬ ඇසීම් ගැන සත බලන්න. රෝවල පිටුපස ඇති ස්පන්සර්ස්ගේ සිටි සන්නද්ධ ඇන්කොල්සර්ස් දැක්වෝ ඩයින්සුරියන්ගේ ලෝකයේ පුදුමයෙන් හා උදයාගෙන් පර ඇති. දැන් ගවේෂණය කිරීමට ඔබ වරයයි. ඔය මොකද හිතුවේ? මේ පරගේ ඓතිහාසික ජීවන්ගෙන් ඔබ කොතොහලේ වැඩිපුරම ඇති කළ කවුද? පහත අදහස් දක්වන්නේදී අපට දෙන්වන්නේ. මෙම වීඩියෝට කැමති වීමට තවත් දායන්තරස ජනක දේවල් සඳහා දායක වීමට සහ ඒ ඔබ මිතුරන් සමග බදා ගැනීමට අමතක නොකරන්න.